Hey guys, සැප වේවා සුබ වේවා 2026ට කට්ටිය සැපේ ඉන්නව නේද? එහෙනම් අපි අද ආවේ ඕගොල්ලොන්ට සැපම සැප සුබම සුබ ආරංචියක් ගේන්න. ඒ තමයි ගිය අවුරුද්දේ ආපු සැපම ෆිල්ම් ටික සුපිරිම ෆිල්ම් ටික ඔගොල්ලෝ බලපු නැති ඔගොල්ලොන්ට මිස් වෙච්ච ලංකාවේ සිංහල ෆිල්ම් ටික දැන් අපි මෙහෙම පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. ඔගොල්ලෝ මුලින්ම ගිහලා ටක් ගාලා subscribe කරලා එන්න. මේ ෆිල්ම් බලලා තියෙන කට්ටිය ඒ ෆිල්ම් ගැන ඔගොල්ලොන්ට දැනුණ තැනක් ගැන ඔගොල්ලොන්ට වැදුණු තැනක් ගැන පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. බලපු නැති කට්ටිය මේ ට්‍රේලර්ස් ටික බලලා ඔගොල්ලෝ ඒ ෆිල්ම් ටික ගැන ඔගොල්ලොන්ට දැනුණ දේ කමෙන්ට් එකක් දාන්න. අපි මුලින්ම ටක් ටුක් ගාලා යන් එහෙනම් මේ ෆිල්ම් ටික බලලා එන්න. මචං එන අපි කොහොම හරි මියුසික් ස්ටාර්ට් කරමු. එහෙනම් ඉතින් බෑන්ඩ් එකක් පටන් ගමු. අපේ බෑන්ඩ් එක අපේම බෑන්ඩ් එක. මම ළමයෝ පැණියුරමි තම මගේ හිතේ ක්‍රශ් එක. සංගීතය ඔහුගේ ආත්මය විය. ඇය ඔහුගේ ජීවිතයම විය. රස දන්නේ මල නොතලා. සංගීතය මෙවන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායමක් වන ක්ලාරන්ස් විජේවර්ධන ප්‍රමුඛ බූස්ටෝන් සංගීත කණ්ඩායම විසිනි. සංගීතයට මෙන්ම ඇයටද අසීමිතව ප්‍රේම කළේය. තවසත් මේවට වගේ කියන්න ඕන. රන්වන් මුහුණේ ලස්සට තක් අතර ඔහු තම ජීවිතය සොයාගත්තේය. සිතුනා සඳවැනි මුව ඇති රූපර දඳුනනි කලාරසය නොව හඬගා කියවෙනි. මම මගේ දරුවව කිසිම දවසක මියුසිෂියන් කෙනෙකුට බන්දල දෙන්නේ නැහැ. ස්වත්ත ස්වරයට මුසු වූ ආදරණීය හැඟුම් සමුදාය. ලාංකීය සංගීත රසිකත්වය පෙන්බැදී අපූර්වතම ස්වර රටාව. ඕගොල්ලන්ගේ බෑන්ඩ් එකේ අද ඉඳන් නම තමයි සුපර් ගෝල්ඩන් චයිල්ඩ්ස්. මෑණියනි හද සියනගෙනෙන නිවන ඔබ තමා. මම මේ ගමන යන්න මොන ගමන. ප්ලීස් පුළුවන් නම් මං එනකම් මෙතනට වෙලා ඉන්න. හැබැයි එකක් මතක තියාගන්න. මං දැන් ඉස්සර වගේ නෙමෙයි. මං දැන් කරාට ඇත්තටම ආදරේ. අනේ තාත්තා ප්ලීස් මාව යවන්න එපා. කිව්වම අහන්න නගින්න කියලා. ඇයගේ අපරිමිත ආදරය මැදින් සංගීතයේ ස්වත්ත ස්වරය ස්පර්ශ කළ ඔහු ක්ලැරන්ස් විජේවර්ධන අනන්ත වූ සංගීත චාරිකාවක සදාදරණීය ආමන්ත්‍රණය. කොහොමද කියන්නේ? ගෞද මේක? කෝටි 4කට. කොසිට්නි අරක? මොන රෙද්දද ස්වාමීනි? ඇල්ලිගේ පුතෝ ඒ මුදලාලිදාව මාව හොයාගෙන මේ යන යන තැන ගෑනු ඉන්න මං චාරුකාන්ද ගෑණි. තොට මොලයක් කියලා එකක් තියෙනව නේද? මොඩ හිතවියකෝ. මූට ළමයෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා. කැරට්ටුව දැනගෙන ආවොත් නම් ඉතින් කෑල්ලක් තමයි. සම්පූර්ණ එකක් නම් එන්නේ නැහැ. බබි මට අද ඔයාලට පෙන්නන්න මාර සර්ප්‍රයිස් එකක් තියෙනවා. මං බලගේ එකක් නෙවෙයි සිද්දි. මං බලගේ එකක් නෙවෙයිනේ. ඒකට ඇත්ත කතාව නේද? මේක මහරකයක් දෙයියෝ මහරකයක් දෙයියෝ. අම්මා පල්ලා බඹරුන් අත වරද නැති. සර් දිනන එක නෙමෙයි සර් අපේ ආතලික. අපේ ආතලික දුවන එක සර්. කැලේ හැදෙන මල් කාලා
සෙල්ලම් කරනවා. නෑ. මේක මගේ බෝට්ටුව. ඇයි? ඇයි නවෙන්නේ? දැන් කොහෙද ඔක තියෙන්නේ? දන්නේ නෑ. ඒත් මම දන්නවා මට මේක නැගලා යන්න ඕන කියලා. ඔයත් එනවද? කවදා හරි දවසක අපි දෙන්නට මැරෙන්න වෙන මොහොත වැත්තේ තමයි මිස්. මට මේ මොහොත අලුත් නෑ. බෝට්ටුවේ අඩිය මොහොත රැල්ල කපාගෙන ඉස්සරහට ඇදලා ලස්සනයි තමයි. හැබැයි හැමදාම මොහොතේ කිවසක් නෑ. කොයි වෙලාවක හරි බෝට්ටුව ස්ලානික් අත ගන්න. මම දියරට වෙච්ච එකක් මිස්. කවදා හරි දවසක මොහොත මාව දීමට අරන් ගිහලා දැරලා දායි. එදාට එක බල්ලෙක් නැති වෙයි අපි බේර ගන්න. කවුරු හිටියත් නැතත් අපි කවදා හරි මැරෙනවා. ඇයි මැරෙන්නේ බයද? සමහරු ජීවත් වෙලා ඉන්නවා වගේ පෙන්වුවට ඇතුලෙන් මැරි මැරි ජීවත් වෙන්නේ. මට ඕනේ මැරෙනකන් ජීවත් වෙන්න. මේ බෝට්ටුව දිගටම පදින්න. සංසාර චක්‍රය කියල එකක් ගැන පන්සලේ හාමුදුරුවෝ නිතරම කියනමට ඇහිලා තියෙනවා. අපි කරනගෙන දේවල් මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට අරයි යනවා. මල පන කියන්නේ කෙල්ල ඔය පන වෙනෙකුට පන දෙන්න ගියොත් එදාට මගේ පන උගේ පන වෙලා උඹේ පන යනවා. දිනමයි කෙල්ලනේ. කිව්විසේ පලයන් යන්න මෙතනින්. આવොත් එහෙම පයි ගන්නවා හොඳේ. ඇයි සමන්ති නැන්දලා පූසල් ඉදට දැම්මේ? සමන් කතරේ ඇයි තරිඳු අහිංසක සතාව ලිදට දැම්මේ? මී හිටියේ සමන්ති නන්දගේ ලිඳේ ආච්චි. බලබංගගේ කකුල් දෙක. උඹ මල් කඩලා පැන් ගියලා තිබ්බට පස්සේ අනිත් එවුන් ඇවිල්ලා ඒ වට්ටියට අත ගන්නවා බලන්න වෙන්න ඇති යන්න අනිත කහන්න. අනේ ආච්චි මේ ආච්චි දාන්න ලව්. තු බල්ලා අර කෑන්ට සල්ලි දීලා අපි අවු කරේ. ඇයි දන්නේ නැද්ද? ෂිට්. ලැජ්ජයි බෑ. ආච්චි නැහැ. මෙහෙම යන්නේක සොමි බං. මහරෑ මම ආව කියලාට මතකද? මං හිතන්නේ ඒ ලිමිට් එකට බිව්වාම මට කෙල්ලෝ පේන්නේ. Sorry sir, ane sir, mage sir, budu sir. Sorry sir, ane sir, mage sir, budu sir. කොහොමරි බේරුණානේ. ඔයා හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? තවිදුරු ගොඩක් ඊරිසියාකාරයෝ හිටියා. ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා. මේක මගේ මුණුබුරා. ඒක දැනගන්න. අතාරින්න. මේ ළඟට යන්න පැත්තකට. මං තරිදුට කැමතියි. Prema loke paya evi mage sudha Chandra medule paya. අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒක තාමත් එහෙමම. Silu mage yako. සර් අපි මේ චිත්‍රපටික පාටිකට ගියා. නළුවද? Sina tiyanava arumasi kata හැදෙන විසිතුරු රටා මැවෙන අනිමිස සිරා පිරෙන සීන තියනවා. දෙකේ විතර මේ හිස්සට කැට හොර කෑම කන්න දීලා දෙයියන්ගේ ලේඩ හදන්න හදන්නේ. දුදුව රදීව දීපා කොමිට බා හොඳයි ඉතින් කියන්නේ. කස්තුරි දෙන්නා කරුරස් නළුරස් මధుරවන්නා. යකෝ තාත්තා කෙනෙක් කන්නේ වැරද්ද බම්බ කලේ. ආයින මම උඹට තාත්තා කියන්නේ බලාගන්න. සීනි ආගත්තේ කන්න මොනක් කියන්නේ තාත්තේ. අනේ දෙයියනේ. ඒ අයිස්ක්‍රීම යන්නේ නැති බලන්න. පශ්චාත් නූතනවාදී රාමුවක පැහැර ගැනීමේ කලාව. වෙරෝනිකා වරේ උඹට චරිතයක් තියෙනවා. චරිතයක්? මට? වංසකාරී ඔය ඇස් අගිසි ගැසි ගැසි වෙස් ගැලවෙන කොට ලස්සන සීන ගවනවා.
මොකද්ද අසුබ නිමිත්තක් අපි වටේ කරගෙනවා. මගේ හැම ප්‍රශ්නෙටම උත්තරේ මේ සත්‍ය. ජීවිතේ මම ලබපු ලොකුම පරාජය මේ. ඔයාගේ තවත් ශක්ති ගන්න පුතේ. ඔයද ධෛර්යයට පුළුවන් ඔයාලට හිතවන්න විතරයි. මේ ඔයා එනවද මට සේවක රයිට්ස් ගැන කතා කරන්න? මන්න කියන්නේ අනිවාර්යයෙන්ම ෂුගර් ඩැඩි කෙනෙක් ඇති. මොකක්? තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. දැන් ඔයාට ඕනේ දුව කොහොම හරි දිනන්නනේ. පාසලේ නම්බුව රකින්න බැරි නායකයෝ තමයි රටේ නායකයෝ වෙලා කවදා හරි මේ රටට සාපයක් වෙන්නේ. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. අම්මලා දෙන්නෙක් එපා. මගේ නම සිතු. මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තේ මගේ සීයා. ඉස්පිරිතාලේ වෙදකමට වඩා උඹේ හෙදකම ගොඩක් ඉහළයි. මං හිතන් ඉන්නේ මාමේ අලුත්ම විදිහේ සරුංගල් ටිකක් හදන්න. පුතාට කරන්න පුළුවන්. බලන්න මේ කොණ්ඩේ හැටි නික කපටු කූඩයක් වගේ. මොනවා නැතත් විනේ තියෙන්න ඕන. What are you talking? Not understanding speaking just fine. Quick, I am fine. Thank you. Happy birthday, same to you. You understood? අයෝගේ දස්ටික ඉස්කෝලේ ආවේ නැත්තේ? උඹ මේ සීයාත් එක්ක දුක් විඳින්න ඕනේ නෑ පුතේ. එනවනේ දුම නැන්දත් එක්ක. තාත්තේ මට සරුංගලයක් ඕනේ. ඇයි සුදුමැණිකේ? මම සරුංගලයක් ගෙනාවනේ. ඇයි? නංගික අයිති කරගත්තද? මේක ඕනේ කයිට් ෆෙස්ටිවල් එකකට. Welcome all kite enthusiastic International Kite Festival. This is your day to let your spirit soar into the sky. දැන් මොකද සීයාත් කරන්නේ? මට මගේ හීන හැබෑ කරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. මොනවා තිබුණත් වැඩක් නෑ. විනේ තියෙන්න ඕන. ශ්‍රී ලාංකේය දූපිතුරට පිදෙන නැවුම් සිනමා අත්දැකීම සීම සරුංගල්. සම්පූර්ණ මොකක්ද? මනෝරාණි සරවණමුත්තු. මිස්ද මිසිස්ද? ඩොක්ටර් මනෝරාණි සරවණමුත්තු. මේක මගේ ආණ්ඩුවට මහා නින්දාවක්. මේක මොන රටට වෙච්ච පාඩම. Absalom, my son. අම්මා කියලා කියන්නේ අපේ සංස්කෘතිය කෑල්ල. අපි අතු පුතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අම්මට. අපේ වැඩවලට ඔයාගේ සපෝට් එක ඕන මනෝරාණි වුණා. මේක කාගේ වැඩක්? මේක අපේ වැඩ. අපේ දරුවන්ගේ අසාධාරණ මරණ වලට යුක්තිය ඉටු කරගන්න කරන වැඩ. අපේම වැඩ. එරාලා දැන් ඉන්න තැනක් හොයාගන්න බැරිද? උත්තරේ විතරක් නෙමෙයි රට හැමතැනම ඉන්නවා. මං රූපවාහිනියේ ඉංග්‍රීසි නිවුස් එකේ ඉංග්‍රීසි තේරෙන හින්දා නෙමෙයි. ආදරේ හිතෙන රූපයක්. දෙකට පිස්සු වෙරලා හිටියේ. මගේ බට්ට දරුවෙක් තියලා ගියේ නැත්තම් මම මැරෙනවා මැඩම්. මේ බැල්මට අපි අසරණ වෙනවා. තොල් වේලෙනවා. ඇඟ පුරාම දාඩිය දානවා. ඒ තර්ජනයට අපේ කට පොළු වෙනවා. ඔයගලන්ට ID තියනවද? ID චෙක් කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ.
අඳුරන්නේ නැති අය දොර අරින්නේ මගේ පපුව පලලා You go inside. I'll come back. I'll come back. එයා තමයි මට මගේ පුතා වඳුර ගන්න අනේ ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. හරියන්නේ නැහැ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. මල්ලිපට එන්නකෝ. ඉන්න පොයක් එන්නකෝ මේ මොනාර කරගෙන එන්නකෝ. පුංචි බාත්රූම් එකට යද්දි වැටුණා. එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. අම්මත් එතනම වැටුණා. හැබැයි තාත්තට මොකද? ලොකුනේ සීය ගියා සුපිරි පෙට්ටියක් ගන්න ඕනේ තාත්තා. මිලියන 5ක්. යකෝ අම්මගේ පෙට්ටියක් යකෝ මේක. අම්මා ඉන්නවා මේ. තාත්තා මැරිලා කී. කොහොමද උනේ පුතා? කවදද උනේ? heart attack එක. මොකද කරන්න ඕනන්නේ? බ්ලැක්මේල් කරන්න හදන්නේ? හා? අර කමලා අර ගෑණි ගැන මොන හරි දන්නවා. පොඩ ගිල බලන්න. මොකද කරන්න කියලා වෙන්නේ? අද කාලේ තරුණයන් සමාජයට එන්නේ සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා. 50,000 බල්ලද? ඇයි මේ ළමයා මෙහෙම කරන්නේ? මං හිතුවනේ මේ වැඩ නතර කරලා කියලා. මේ නිල ඇඳුම විනයක් ශික්ෂණයක් මේක ප්‍රතිපදාවක්. අයියේ ඇත්තටම අයියේ මොනවද පොලිටික්ස් කියන්නේ? ඡන්දදායකයාට සර්විස් එකක් අපිට බිස්නස් එකක්. යකෝ හීන දැකපන්. ඒවල ජීවත් වෙයක්. ඔය channel එකෙන් කරන සමහර වීඩියෝස් ඉතාම සමාජ විරෝධී ජුගුප්සාජනක දේවල්. මම කරන්නේ එන්න අතුරුකිලි කපලා දාන එක. අනිතික සෝෂල් මීඩියා සෑහෙන ස්ට්‍රෝං. ඒක උස්සගත්තොත් ඒක මිස්ටර් සූර්යයට හොඳ නෑ, මට හොඳ නෑ. එතකොට මම ඔයා තරුවක් වෙන්න යන්නේ. සූර්යා ස්වර්ණජීව මේ කතාවේ අවසානයේ ලියන්න මම වට බාර දෙනවා. Never give up. Be on your toes. මම සූර්යා ස්වර්ණජීව. This is a new beginning of a new era. කවුද සෝන? ඒ පොඩි ගා ගෙදර තියා ගන්න ගත්තු තීරණේ මගේ ජීවිතේ ගත්තු හරිම තීරණේ කියලා මට හිතෙනවා තුව. මම මොකක් හරි වැඩකට මිනිහෙක්ව තෝරගන්නකොට මම පොඩි ටෙස්ට් එකක් කළා. මම මගේ පුතාට ආදරය කරන ඒ වගේම හොඳ ඉගෙන ගත්ත කෙනෙක්ව මගේ ලේලි කරගෙන. රැඳී දුන්නු බේබි හිතේ ආදරේ ඉතිරි. අපිට මේකෙන් හොඳ බිස්නස් පාර්ට්නර්ස්ලා වෙන්න පුළුවන්. කැලේ සත්තුන්ට රජකම් කරන්නේ සිංහයා. හැබැයි සිංහ දේනුව පිටියට බහිනකල් විතරයි. මට මේ දැම්ම මිස් ශ්‍රීකාන්ත් අන්තිම අවුරුද්දක හැන්ඩල් කරපු ඉන්වෙස්ටිගේෂන්ස් වල ෆයිල් ටික ඕනේ. එතකොට ඔය ලියෝ කියන මිනිහා මාෂා කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? වැරදි තැන වැරදි වෙලාවක ඉඳීමේ අනිසි ප්‍රතිඵලයක්. මට නීතියෙන් පිට බැලලා පුරුද්දක් නෑ. නොගත් එක පුදු
මගේ අනුෂ්කා ගෑහිකුටක ජීවිතේ ඉඳ මමයි දුවයි දෙන්නම දුක් විඳිනවා. අංජලි තික්කසාද වෙන්න ඕනේ. මම කියන්නේ ළමයව උස්සන්න වෙනලා යන්නේ. ඉස්සුදඹට මම කියන්නේ අනුගේ ළමයෙක් උස්සන්න නෙමෙයි. උඹගේ ළමයා. ඔයගොල්ලෝ තෝරගෙන තියෙන්නේ හරිම කෙනාව. මං හිතන්නේ දරුවෙක්ව බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ නැන්දා කෙනෙක්. මගේ බබාව ඔයාගේම බබා වගේ බලා ගන්න ඕනේ. ඒකටම තමයි ආවේ. මේව ලොයිත් නෑ ලොයි ගහෙත් නෑ. ඔයාගේ නම මොකද්ද? පියදාස්. සර් ආලෙන් මත් වෙලා ඉන්නේ. මේ ගෑණි සර් වාලෙන් වෙලා ගන්න කෝලං කරන. මේ ගෑණි මගේ ලෝකේ සායම් කළා. නෑ මගේ නෙමෙයි සර්ගේ ලෝකේ. එතකොට ඒකේ මුදා ගන්න මම වෑයම් කළා. මේකට පයිච්චන්නේ. පියදාසි ඊට පස්සේ මගේ නෝනගේ තැනට එන්න ඕනේ ඔයා. මං ඔකට ගහනවා. නීතියෙන් උසාවේ දෙන්නෙක්ව ඩිවෝස් කරලා වෙන් කළාට හදවතේ ඉපදිච්ච ආදරේ එහෙම කවදාවත් වෙන් කරන්නේ නැහැ. සිනාව සහ කුමලේ මිනි පියසෙනෙහසක කතාව මිනි පෙට්ටි සේල් එකක් දාන්න. නොමිලේ බාම් බාම් නොමිලේ මල් වඩම් ඩම්. මට දැන්නේ තේරුනේ වැඩේ. තොපි ඔක්කොම හිතුවම වලකද්දි ගැහුවයි කියලා නේද? මං ඊළපත ගන්න කලින් දැහැපියා මිගුලෙන් එළියට ඔක්කොම යමු. යන්නකෝ. බූරුව ටික ගියා. බූරුවා කිව්වේ උඹට? ඇයි යකෝ තමුන්ගේ පෙම්වතිය බලන්න මිනි කාර් එක එනවද? මොකෝ මාර වැඩේ බං. මොකෝ ගුඩ් නයිට් කියන්නම තුනයි. හරි නයිට් බං. නයිට් නෙමෙයි ගුඩ් නයිට් කියන්නේ. දිව්‍ය ලෝකේ යන්න කලින් අපේ ළඟට ඇවිල්ලා යන්න. ස්වර්ගස්ත වෙන්න කලින් වෙන කොහේ හරි යන්න කලින් ඇවිත් අපන්න හායි කියන්න. කවුද ඔය ගහලා දෙන්නේ? මගේ වීඩියෝ එකට උස්සන්න පුළුවන් කම මොකද? මම ඔයා පළවෙනි කම ගහනවා. කලන පලාලන ගහනවා. නියපොතු අස්සට ඉදි කරන ඇනලා යටි පතුල් පලලා ලුණු දානවා. ඔය එකක්වත් කරන්න වෙන්නේ නැහැ සර්. මොකද ඔය කරන්න බැරි? මොන පක්ෂිකෙන්ද ගහලා තියෙන්නේ? මගේ පාක්ෂය නම් මන් දන්නේ නැහැ සර්. ඒ ගහලා තියෙන්නේ නයි. නයෙද්ද? දැන් අපි මාළු කඩේ ගියත් මාළුවෙක් ගන්න අපි මාළුවගේ කරමලේ උස්සලා බලනවනේ. මේක අයිස් දාපු මාළුවෙක්ද, පරණ මාළුවෙක්ද, අලුත් මාළුවෙක්ද කියලා. ඒව් එකේ යකෝ තමන්ගේ තාත්තව මොනතරම් බලලා ගෙනියන්න ඕනේ. කරමලේ උස්සලා බලන්න. අපේ තාත්තා කොහෙන්ද ওই කරමලයක්? අපේ තාත්තා මාළුවෙක්ද? ජීවිතේ සයිකලේ ඩබල් දාලා යන්න. අන්දන් හන්දියේ හොලිවුඩ් පුරවරේ බොලිවුඩ් ගැන්සියේ හිත යන කොල්ලෙක් එත්තෙමනේ. සසි කරනා කොල්ලයි දාලා ට්‍රේන් කර තියනා නකාපි කරා. ලෝකෙ හැන්ඩි කොල්ලෝ ඉන්නේ අපේ ලංකාවේ. මොඩ්ලේ ඔතුමාට. එතකොට ස්ටාෆ් ඔබතුමාට. එතකොට ගියාම මැනේජර් ඔබතුමාට. හරි. එතකොට ටෙන්ෂන් ඔබතුමාට. ටෙන්ෂන් වෙනකොට උදාහරණයක් දෙයි. හදනවා නම් හදන්න, නහදනවා නම් කාගෙන් හරි හදන්න. මේ අර කෝකියා නේද? මං කොහොමද තනියෙන් පොලිසිය? ඔයාගේ පුතා ගැනවට කියලා දීලා යන්න. දන්නවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතට තියලා. මං ගිහලා වාඩි වුණා. එනුන එනිල්ලක් අපරාධේ පැන්සල්. ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට? අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ. ගෙදර වැඩ කරන්න විදියක් නැහැනේ. පැන්සල් ටීචර් ගාවනේ. Oh my god. Are you bloody blind? තමුසෙට මෙච්චර ලොකු වාහනයක් පේන්නේ නැද්ද? පාරට යන්න බැරිද? අරහට යනවාද මේව? Leave him and let's go girls. Let's go. Fool. එන්නේ අපෝ හප්පලා බැනලා යනවා. එල්ලෝ රෑනටම රෙදි ආරයක් යන්න ඇති. මොනවද බලන් ඉන්නේ?
මහාසාගරය කුණාටු සුලිසුළං මැද ජීවිතය ගැටගාන දීවරීන් 6 දෙනෙක්. තෝ මේ බෝට්ටුවට ගොඩ වුණා කියලා කවුද දන්නේ? කැංගරු දේශී සිහිනය වෙනුවෙන් යාත්‍රාවේ සැඟවුණු තරුණයෙක්. දන්නවද මං ඔස්ට්‍රේලියාව කී පාරක් ගිහිල්ලා තියෙනවද කියලා? උදැමැද්දේ ඉන්න අපට ඒක දුර වෙලා එන්න උද යන්න ඉන්න අපට සුරංගනි කමාල් ගෙනා මේක ඔස්ට්‍රේලියන් ප්‍රොඩක්ට් එකක්. මාළුවේ අයිසුත් එක්ක දාලා දාපුවාම ඔක පිළිගන්නට වැටෙනවනේ. නැත්තම් මේක මේ මෙතන ඉන්න මේ කාගේ සුන්දරි වගේ. අනපේක්ෂිත හමුවීමක නන්නාන්දුනන ඇය. කවුද මට ඕඩර් දෙන්න? මං ගොඩබීමට ගියයින් පස්සේ ඔයාට ලස්සන ඇඳුමක් කරන් දෙන්න. Hi, nice to meet you. නෙද්දකින් පරට්ටි. සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ අපූර්වතම සිනමා අත්දැකීම. උඹේලා ඉන්න කේටාන් එම්බේ ගෑනි නෙමෙයිනි. ඔක්කමං ආපෝ මේ බෝටුට රසවට එන්න. සමුදුරු රළ මතින් එන අනපේක්ෂිත වස්තුවක මායාකාරී ඉරණම මාරියා. මට මොන ගෙවන හොඳ ගෑන්ලනේ. වැඩකාරියද? What's his good name then? මොකක්ද ළමයාගේ නම? මේග. ප්‍රනීති. Are you serious? අම්මා හිනා වෙන්නේ. උඹට ප්‍රනීත නම් අපට මොකෝ? සාරීට හරිම ලස්සන. ඔයා දන්නවද මේක? එදා මෙදාතුර පිරිමි ගෑනුන්ව හම්බ වෙන මුල් තප්පර 10ක ওই කතාව ওই විදිහටම කියනවා. අනේ මේ මං නම් අහුවෙන්නේ නෑ ඔවට. මගේ නීරා දේරුරා මවේ ඇගේ සරාගේ ශා ආනේ මසන්තකේ ඉතින් ගයිස් 2025 අවුරුද්දේ වෙනස්ම රසවින්දනයක් ගෙනාපු වෙනස්ම සැපත් දුන්නු ඒ ලස්සන ෆිල්ම් ටික ඕගොල්ලෝ දැන් බැලුවා. අපි දැන් පෙන්වන්න යන්නේ 2026 මේ අවුරුද්දේ අලුත්ම සිංහල ෆිල්ම්ස් ටික ඕගොල්ලොන්ට පෙන්වන්නයි දැන් හදන්නේ. අපි ටක් ගාලා බලන්න යමු වැඩේට සෙට් වෙමු. මේ තමයි 2026 ඕගොල්ලොන්ට එන්න තියෙන සුපිරිම ෆිල්ම් ටික. තාම හිතන් ඉන්නේ ඌව මරණ එකක් නෑ කියලා නේද? මේ ගමනේ ඔක්කොම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. උන් හිත හදා ගන්නවා ක්‍රම දෙකකට. එකක් කොමාරි පැනලා බේරෙනවා නැත්තම් මරාගෙන මැරෙනවා කියලා. මුළු ගමන පුරාම උන් දැස්ති වෙන්නේ ඒකට. තරන් මාතේ හිතෙන්නේ නන්දිත මොන වගේ එකෙක්ද? ඉස්සරහනම් ඉතින් දවසකට වෙඩි පාරවල් 3-4ක් ඇහෙන. ඒ ඇහෙනකොට අපි ඉතින් අර මිරිත් සම්බරලා තියෙන්නේ. සර්ලා මරන්නේ පඩියෙන්. අපි කුලියට. දෙකේ ලොකු වෙනසක් නෑ. මම මේක අදී කරපු සෙල්ලමක් නෙවෙයි. යුද්ධෙදී අපි වෙඩි තියන්නේ අපිට වෙඩි තියෙන උන්ට. උන් මරුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ආඹ ගැලුවනේ. ආ? සමතේ පොඩ නවත. අන්තිම කීයද? 10ට විකුණේ. අන්තිම ඇටක් දෙන්න. යකට බැලලා නැන්ද සාඩු මහත්තයා. බැලුවා. ඔය දෙවෙනි පාර බඳින්න යන්නේ. නමුත් ටෙස්ට් එක මොකක්ද? ට්‍රපන් බ්ලඩ් වලින් බලන්න. මොකක්ද? ට්‍රපන්. ඉන්නවා සීරෝ එකයි. හම්බ කරගත්ත දෙයක් නැහැ. අවුරුදු 15ක් කුලීගේ වල ඉන්නේ. එළිය හිටියනම් මං සර්ට උදව් කරනවා. මං ඇත්තමයි සර් කියන්නේ.
සට පේනවා දරසි කුරුතරුව. ඕනදිත මට පේනවා. සට හිට තව තරුවක් හම්බවේ. මට තියෙන එකම තරුවක් නිවිලේ. මේ අයියලටත් එන්න කිව්වේ 9ටද? ඔව්. හරියටම 9ට එන්න කිව්වේ. උඹ හිතුවද අපි ප්ලේන් එකට බුක් කරලා තියෙන ටිකට් නෙමෙයි සීසන් කියලා? හිත තෙමෙනවනේ බන්තනි කරමු. බලන්නකෝ කොල්ල පැරේසිට බහින නිකන් ස්ලෝ මෝෂන් නෑ ස්ලෝ මෝෂන්. පළවෙනි සීන් එකේම මෙයා අශ්වය 1000ක් එනවා. මල්ලි අර පොල් කඩපු සිරිල්ලේද? නෑ පොල් කඩපු සිරිල් නෙවෙයි. ආතල් කුඩු අපි ඊළඟට. අපේ කොයි කරු පොල් වැඩේ? රැට පාඩු ඊටපම්. මොන මුකුණද යකෝ කරන්නේ? කෑ ගහන්න පායකෝ මොකේ කරගේ ඇතුලේ ඉන්නවා. උඹ හිතුවද දියමන්ති කියන්නේ කළු දොදොල් කියලා? ඕගලන්ට තියෙන සල්ලි ටික ලෑස්ති කරගන්න. තුවක්කුව පතු වුණා නම් බලන්න තිබ්බා උඹේ ඇට මුංගට වෙලා යන හැටි. ලොජ් මේ වැරද්ද කාගේද නැද්ද කියලා මං හරියට දන්නේ නෑනේ. ඒක තමයි මේක. ඒ මිනිස්සුම සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. ඕක බලන්නකො සර් පොඩි සංගීතයක්. ඔඩ පොර බලලා. මට කෙලිය නේද තරුණ කැල. කවුද කො මේ මණ්ඩ ගෙනාවේ? ඉතින් මෙහි යන්න ඕනේ. සර්ලගේ ප්ලෑන් වලට වැඩ කරන්න ගිහින් තමයි අර සිපයියෙක් අයියෙක් වෙලා ඉන්නේ සර්. සර් ඔන්න පාක නෝඩ ඔන්න වන්ද. ඕකෝ දන්නෝ. ඔබ ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන එක. එතකොට මට පුළුවන් කොපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. සඳ පායන යාමේ බයිලා ලොවේ රාජනාමේ නන්වන හද සාමේ මමයි පාන තුරේ සෝමේ. මලු ලෑල්ල ඔම්මේ මන්නේ අපර ගත්ත එක ගනිමින් අපේ පෝස්ට් මෝටම් එක තමයි එකටව අපි අර. මේ ඔයි කොහෙද යන්නේ? මහත්තයා අපිට කට්ටර කරන්න එපා. එතකොට ඩෙස්මන් අපි පිටවස්සෙන් යන්නේ කිස්තරයි. සඳහා අරගෙන යන්න ඕන. එතකොට අපි ගියා ගැහුවා. මොනවද බලන්නේ? ඔයාගේ අම්මා බලාගෙන ඉන්නේ. ඔයා ගුරුවරයෙක් වෙලා ගමට එනකන්. ගුරුනාන්ස අප්පච්චිගේ එකම හීනේ ඔයා පෙරහැරේ නටනවා බලන එක. මය පුතා එනවා. පෙරහැරේ නටන්න. අපච්චි මේක කොහොමද නතර කරන්න ඕන? මට උන්ගේ ආඩම්බරකම් බලන්න බෑ අපච්චි. මං හිතුවා කැම්පස් කී ඉගෙන ගන්න කියලා. ඔව් අපි ලෑස්ති වෙන්න ඕනි දැන්. උන් ගහන පදේට අපි නටන්න ලෑස්ති වෙලා බෑ. මොනවද ඒකට කළේ? ඇත්ත කිව්වොත් පරියෝ. දොරාරින්න ලොකු මහත්තයා. උදව් කරන්න. මායකා මේ සැරේ දළදා පෙරහැරේ නටන්නම ඕන. කොළුවට විශ්වවිද්‍යාලේ වැඩ තියෙනවනේ. එහෙව් එකේ ඕවට ඇඳගෙන උගේ වැඩ පාඩු කරනවා එහෙම නෙවෙයියෝ. ඌ හිතාගෙන නැති කැම්පස් ගියා කියලා ගමේ මාළුකෝ කෙරුම කියලා. මට ඌ මහ කෙරුමෙක් තමයි. හෙට දෙම නටුම් පුරුදු වෙන්න තියෙනවා. කොල්ල සේරමලෙයි. මමත් එක තරහයි. ඇයි? ඔයායි කැම්පස් යන්නේ කවද්ද? මගේ පුතා පුංචි කාලේ මන් දළදා හාමුදුරුවන්ට බාරයක් වුණා. කවදා හරි දවසක මගේ පුතා පෙරහැරේ නටවනවා කියලා. අපිට පෙරහැරේ නටනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා.
සුන්දර ශ්‍රී ලංකාවේ ආපු ගමන් නෝටි වැඩක් කරලා ඔයා OIC අර අපේ උන් ICU පේන්ටිද ටීද තමුන් කිව්වද මම මේ දාගෙනන රත්තරන් ඇමතුතුමා දීපයවා කියලා කිව්වද ඔවම කිව්වද පට්ට බැල්ලි චරිත සහතික දෙන්න එපා හදිසි වෙන්න මිනිහ කියන සතා එපා ෂුවර් කරන්න එකට කාල එකන ත්‍රීල පිහියෙන් අනින මිනිහ තමයි දරුණු සතා ලෝකෙම ඉන්න ඇවට තරාවෙන් දෙපා ඇමටිතුමා බල්ලෙක්වත් හැපුවද You go to Google search it ඉතින් ගයිස් ඕගොල්ලෝ දැන් ඒ 2025 ආපු අලුත්ම ෆිල්ම් ටිකයි 2026 අලුතින්ම ඕගොල්ලොන්ට එන්න තියෙන සුපිරිම සිංහල ෆිල්ම්ස් ටිකයි බැලුවා. අපි දිගටම ඕගොල්ලෝ සෝෂල් මීඩියා ඔස්සේ ඕගොල්ලෝ අප්ඩේට් කරනවා අපේ channel වලින්. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් අපිව subscribe කරලා, අපිව follow කරලා, අපිව like කරලා, අපිව share කරලා අපිත් එක්ක අපි දාන content, අපි දාන ෆිල්ම් ගැන ඕගොල්ලෝ යටින් ඕගොල්ලෝගේ අදහස comment කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. සැපම ෆිල්ම් ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. අපි දිගටම set වෙලා ඉමු. වැඩි කතා නැහැ. එහෙනම් අපි ගියා අපි ආයේ එන්නේ අලුත්ම කන්ටෙන්ට් එකක් කරන් see you guys ජය වේවා ඔක්කොම යාළුවෝ මල්ලි